අනුත්තර දවස් 3ක් තිස්සේ කාමරේ ගුණිබෙනා හිටියේ පන්නනට යුවකයක් වගේ. එයාගේ අතේ තිබුණේ ආඩි මඩේ වැටින තිබුණු අකුරු බොන්දවුණු නියුම් කැබැල්ල විතරයි. ඒකෙ තිබුණු ආන්දරේ කියන වචනේ විතර අනුත්තරගේ හිතේ මහා ගින්දරක් කැවිදුවා. කවුද එයා? කවුද මට මේ හැටි ආදරේ කරපු ඒ නිහඬ කෙල්ල? ඇයි මට මොහොතක් එයාත් එක්ක ඉන්න බැරි වුණේ? මං ඒ තරම් පව්කාරයිද? අනුත්තර තමන්ගෙන්ම 10 වාරයක් ඇහුවා. අනුත්තරයට කිසිම දෙයක් මතක තිබුණේ නැහැ. අනුත්තරයට මතක තිබුණේ එකම එක දෙයයි. ඒ කෙල්ලගේ ඇසෙන තිබුණු අසරණකමයි අර නිල් පාට කාරකයි විතරයි. අනු බචා මොකද මේ උඹ කන්නේ බොන්නෙත් නෑලු. අම්මා පාවුපා ඒ මොනසේ පිච්චින්න උඹ හින්දා. විශ්ව කාමරයට ආවද අනුත්තරදී අවසරක් නැතුව. අනුත්තර ඇඳ පිටිමට උළු තියාගෙන දිව බලාගෙන හිටියා. දිශ්ව මන් දන්නේ නැහැ බම් මොකද උනේ කියලා. මම මාසෙ ගානක් ෆිල්ම්නින්ගේ මනසේ කෙක්කද නැත්තම් හීනයක් එක්කන කියලා මට හිතා ගන්න බෑ. මම යන්නේ ගෙදර දන්නේ නැහැ. ගියේ කොහෙද දන්නේ නැහැ. අදම කරන්නේ අර මනුස්සයා කවුද කියලා මම දන්නේ නැහැ මචං. කොහෙන්ද මම මේ කෙල්ලව හොයාගන්නේ? එක්ක උඹක ඇතරලා දාපන්. නැත්තම් ඕලමක් වෙලා කියලා ලෝකෙ තියෙන හරි හොයපන්. ඔහොම ඉඳලා වැඩක් නෑ. හොයනවන් කියලා කොහෙ හොයන්නද විශ්ව? ගියේ කොහෙද තියා මෙහි හිතේ කොහෙද කියනවත් අපි දන්නේ නැහැ. අපි ආයෙත් ස්ටේෂන් එක ළඟට යමු. එතන කවුරු හරි දන්නවා ඇති අර නිර්වාත පාටන කාර් එක කාමිද කියලා. රත්නපුරේ වගේ පැත්තක ඔය වගේ පන්න කාර් එකක් ඉන්නේ කියෙන් කී දෙනාටද? අනික කෙල්ලත් එන්නේ නැත්තේ පයින්. ඒ කියන්නේ කිට්ටුව මැත්ත ගෙවල්. අන්තරයි විශ්වයි වැසිකොඩේම ආයෙත් පන්න ස්ටේෂන් එකට ගියා. ඒ යනකොටත් මුළු පරිසරයේම බීඩිමෙන් වැහිලා තිබුණේ. හරියට දහස තවත් හංගන්න හදනවා වගේ. අනුත්තර ඉස්සර උනේ ඒ අසනම තිබුණු කඩේකට යන්නයි. කඩේ කවුද? කඩේ කවුද? යතුනි වතාවක් කෑඳ හදන්නේ ඇතුලෙන් ආවේ එකක් වයසක මුගදාද කෙනෙක්. මොනවද ඕනේ? මාමේ දැන් දවස් දෙකකට කලින් මෙතෙන්ට නිල්පාට කාර් එකක් කාමන්තකද? අන්නේ ආවේ කවුද කියලා අපිට හොයාගන්න ඕනේ. අර මෙතන බ්ලුකු අලියක් ගියේ ඒකෙල්ද වරන්ගේ මිනිස්සයා කවුද? අනුත්තර වේවුනන හඳින් යහුවා. උන්ටනාලී පඩන රේඩියෝ එකේ ශබ්දය අඳු කරලා අනුත්තර දිහා බැලුවා. నీ දරුවනේට රැස්සෙත එනේගෙන ගියේ. මුන්ටනාලී ඇහුවේ කාඩුවට වගේ. ඊ යහපු විදිහට විශ්වටත් හිනා යන්න ආවා. අනුත්තරටත් ලැජ්ජ හිතුනේ කවදාවත් එවැනි දෙයක් මින් පෙර සිදුවේ තිබුණ නැත නිසා. ඔව් මාමේ මම තමයි. අනුත්තර කිව්වේ විශ්ව දිහාත් බලන ගම. ඒ අපේ විජේසිරි ස්කෝලේ මහත්තයා. උන්දකි දෝනියෙන්දනේ. පව් කෙරළ. දැන් ඉන්කල්නේ විශ්වාස කරන්න පුළුවන්. මම උනත් එහෙම දැක්කනම් කරන්නේ ඒක තමයි. විජේසිරි ස්කෝලේ මහත්තයා කියන්නේ සීවනයේගේ ප්‍රින්සිපල් විශ්වයේ හුවේ S2ක් තදදාගෙන. ඔව් දැන් නම් පෙන්ෂන් ගිහින්. හැබැයි ඉතින් නීතිකරප තද මනුස්සයා. එයාලා කොහෙද ගියේ කියලා දන්නවද මාමේ? ඔය කොළුවගෙන් කෙල්ල බේරගන්න මා හිතේ කොළම ගියේ. අනේ මාමේ මං යාට වැඩක් කනේ නැහැ. කරන්නේත් නැහැ. මාව දන්නේ නැතුව එම කියන්න එපා. දරුවගේ තාත්තෙත් එක්ක මට වුණා නම් මම කරන්නේ toy දෙම තමයි. අත්ත කිව්වේ. අනතරත් විශ්වත් මාරුවෙන් මාරුවට මුතලාලින්ගෙන් ප්‍රශ්න බලක් අහන්න ගත්තා. ඒ අතර කඩේට තව සෙනගත්තාවේ කතාවට බාධා කරමින්. වෙලමයි දැන් යන්න. අසේදාවක ඉන්න. දැන් මට වැඩ. දැන් ගියාන. මුදලාලි ඕනෑ කමින්න දෙදෙනාව කතාවෙන් මඟ හැරලා කඩේ අදිනති ගියේ මහා කර්මයකින් නිදහස් වුණා වගේ. අනතරයි විශ්වයි දෙන්න කඩපිදේ කනියුණා. ආරයන වාහනයක මදවතර පාරක් ඉසිරෙලා අනුසනක කකුල් දෙක තෙමුණත් එයාට ඒක දැනුනේ නෑ. මචං සිංවදීකේ ප්‍රින්සිපල් කිව්වේ සිරාවටම යාද බං? අනුත්තර බයිසිකලයට හේතුරා හීනෙන් වගේ ඇහුවා. ඔව් මචං ඒකයි මං එහෙම ඇහැව්වේ. ඉජේ සිරිසල් කියන්නේ කවුද කියලා උඹ දන්නවනේ හොඳටම. උඹට මතකනේ බැඩ්මින්ටන් ටූර්නමන්ට් එකට ගිහින් වෙච්ච දේ? උඹට පිස්සුද මචං? ඒ වගේ මනසේ ගෙදුවේ එක්කද උඹ මේ දේවුවට පතියක් කළේ? උඹට ලේසි වෙන්නේ පුතෝ. මනසේ පෙන්ෂන් ගියාට පස්සේ කාටවත් පේන්න හිතේ නෑ. කෙල්ලව තංගගෙන ඉන්නේ නැත්තේ බා. විශ්ව බයින් වගේ කිව්වා. අනතුරට දැනුනේ තමන්ගේ පපුව ඇතුලේ මොකද්ද පිච්චෙනා වගේ. මම දැනගෙන හිටියේ නැහැ විශ්වයා කවුද කියලා. මං ආදරේ කරේ එන්නේ උඹට තිබ්බ වචන වලට. හැබැයි මචං මුදලාද අන්තිමට කිව්ව කතාවම තැහුණා නේද? දරුවගේ තත්ත්වය කිව්වේ මොකක්ද නේද? ඒක දැන් කතා කරන්නට හේතුව විශ්වසසමක් කෙළුවා. මට හිතෙන්නේ ඒ මනුස්සයා කෙල්ලව පරිස්සම් කරනවා ඇත්තේ ඔය නිසා වෙන්න ඇති.
මචං ඕක භයානකයි. ප්‍රින්සිපල් එක හැප්පෙන්නේ ගියොත් උඹට වෙන්නේ හිරේ ලගින්න. අනුත්තර මුකුත් නෝ කියා නිම බලාගත්තා. දෙන්න හන්දයට ආවේ මීනකට කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව. අනුත්තරට දැනුනේ තමන් ලොකු සාගරයක අතරමං වෙලා ඉන්නා වගේ. එයා දන්නේ එකම දේ කොළඹ ගියා කියන වචනේ විතරයි. ඒත් කොළඹ කියන්නේ මහා විශාල තැනක්. පොහේ හොයන්නද විශ්ව? මුට තේරෙනවද මම කොහොමද ඉන්නේ කියලා? මම දෙවුන්දේ පුයේ කෙල්ල දැන් කොහේ ඉන්නවද කියලා මම දන්නේ නැහැ. එයා මට ආදරේ කියලා යන්නෙත් එක්ක කොයිතරම් බයකින්ද කියලා මට දැන් තේරෙනවා. මම යාව හොයාගන්න ඕනේ මචං. මම යාව හොයාගන්න ඕනේ. අනත්‍යගේ කතහඬ පෙවුලන්න ඕනා. මචං අපි මුලින්ම බලමු ඒගොල්ලෝ මෙහෙ පදිංචිලා හිටපු තැන. ලොක්කගේ ගෙදර කොහෙදීන අපි හොයමු. සමහර විට එතනින් අපිට කොල්ම ඇඩ්‍රස් එකක් කරේ මොකක් කරේ හම්බ වෙයි. විකේසිරිති කාර් එක අත්නපුරේ වංගුසෙත් පාරවල් දිගේ වේගයෙන් ඉදිරියට ඇදුණා. ජනේනෙන් පිටත පෙනෙන නපරුවත් සහ මීදුමෙන් වැසෙන කඳු පන්ති සෙනාලිගේ දැස් ඇසෙනින් මේකින් ගියේ ඇස්පිරනම් ගහන වේගයෙන්. කාර් එකේ තිබුණේ ලොකු නිහඬකාරය. විජේසේ තදෙන් සොක්කානුම අල්ලාගෙන ඉස්සරහා බලාගෙන කාර් එක පදවනවා. එයාගේ මුහුණේ තිබුණේ කේන්තියට බඳා අපු ඇතර හිරකගත් ලොකු වේදනාවක්. සෙනාලි පිටපස අසුනේ වාඩි වෙනා මින්දුරට ඔලිවට යදෙන හිටිය. ඇගේ ඇසුනින් ගලන කඳුළු බින්දු දැහි බින්දුත් එක්ක වීදුවෙන් එපිටට දිය වෙලා යනවා. ඇයි තම ගාම සාක්කුවට අත දාලා බැලුවා. ඇය අනුත්තර වෙනුවෙන් දීපු අන්තිම රිඟුන් කැබැල් දැන් එයා ළඟ නැහැ. ඒක අනුත්තර ඉදිරියේම හොලගේ විසි වුණා. අනුත්තර මාව හොයාගන්න මම මේම තනි කරන්න එපා. ඇයට කෑ ගහලා කියන්න වුණුණා. ඇගේ කුරෙන් පිටවුනේ හේන්නේ කිමිදුමක් විතරයි. අඬන්න එපා සෙනාලි. විජේසිරිය පාරටම කතා කරා. එයාගේ කතාහඬ මේ පාරේ නළු නැහැ. ඒක තිබුණේ අසරණකම. මම මේ හැමදේම කරන්නේ ඔයාට කියන ආදරේට. ඔයා දන්නව මට මිලුකින් ඔයා විතරයි කියලා. අර වගේ රස්තිය අදුකාරයෙක් දැන් මම ඔයාව දෙන්නේ කොහමද? සෙනාලි පියාපත් කැඩුණු කුරුල්ලෙක් වගේ තාතලිස බැලුවා. ඒට ඌනුන අනුත්තර රස්තිය අදුකාරයෙක් නෙවෙයි කියලා කියන්න. එයාද දියුමර තිබුණේ ආදරේ කෙනෙක් කියන්න. ඒත් ඇයට වචන නැහැ. ඇය මේ උලන එක්දෙටුටුවනේ වාෂ්ප වෙදෙන වීදුරුව උඩ හෙමින් අකුරක් ඇන්දා. අමුත්තරගේ නමේ මුල් අකුර. ඒක ඇඳලා ආයෙත් වේගයෙන් අසින් මකලා දැම්මා. අවිස්සාවෙන් හරහා කොළඹට ළඟා වෙනකොට අතිසරේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අත්නපුරේ නිහඬ බව වෙනුවට කොළඹ තියෙන වාහන සද්දය කලබලේ සෙනාලිපි තවත් ගියට පක් කළා. තාත කාර් එක නතර කළේ කොළඹ නගරයෙන් ටිකක් ඈතට වෙන්න තිබුණු අටුපාරක කුඩා නිවසක් ඉස්සරහා. අපි ටික දවසක් මෙහෙ ඉමු. ડોක්ටර්ව හම්දවලා ඉවර වෙනකම් විතරයි. ඊට පස්සේ අපි පුංචි නෑ ගෙදර යමු. විජේසිරි මහත්තයා බෑග් ටික දාන්න ගමන් කිව්වා. එනානි කාර් එකෙන් බැහැන වටපිට බැලුවා. ඉහනින් ගොන්න යන එක සද්දේ නිසා ඇය බයෙන් වගේ කන් දෙක වහගත්තා. නගරේ නන්නාදෙන මිනිස්සු ඇය දිහා බලන් බැල්මට ඇය දැන් බයයි. ඇයට දැනුනේ මුළු ලෝකෙම තමන්ව හිර කරන්න හදනවා වගේ. ගේ ඇතුළට ගිය සෙනාලි ජනේනෙන් ඈත හස දිහා බලාගෙන හිටියා. කිසිම හොඩුවාවක් නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඇය දන්නේ නැහැ ඉන්නේ කොළඹ කොහෙද කියලා. ඇය දන්නේ එකම දේ අනුත්තර දැන් ගොඩක් ඈතයි කියන එක විතරයි. එනාලි හැමෙන් තම සාක්කුවේ තිබුණු කුඩා පෑන ගත්තා. ඇය කාමරේ දොර පිටුපස තිබුණු බිත්තියේ ඊටම කුඩාවට අකුරු දෙක ක්‍රීසියෙන් පෙනෙන්නේ නැතිවෙන් හිරුවා. අනෝ ඇයට කරන්න පුළුවන්නේ එච්චරයි. තමන්ගේ කාමරේ බිත්තියක එනම කොටලා තියෙන එක ඇගේ හිතට පොඩි සහනයක් දැනුණා. ඒත් ඒක කවදාවත් අනකර දකින්නේ නැති බව ඇය දැනගෙන හිටියා.